හෙල්ලෝ ඉති මොකද වෙන්නේ ඔන්නේ නම් කිව්ව විදිහටම පොරොන්දුරු විදිහටම මේසිකුරාදත් අරංආපා අලුත් බාලුත් කටෙන්න මේ පාර පොඩි වෙනසක් කරන්න තමයි හිතුවේ ෆස්බුක් රන්ඩම් මෙන්චන්ස් බලල ඉවර වෙලා අපි හිමීට රිංගමු ටික්ටොක් එක පැත්තට මට කෝමත් වැඩිය කියවන්න නම් දෙයක් නෑ කලින් වීඩියෝසල කිවට එක මතමයි මේ වීඩියෝ එකත් කියන්න තියෙන්නේ ෆස්බුක් ගරුප් ටික හදලා තියන්නේ පේජ්ජත් හදලා තියෙන්නේ ඒක ෆලෝ කරන්න ගරුප්වලට පේජ් එකට පෝස්්චයා කරන්න ලයික් කරන්න YouTube පේජ්ජත් සබස්ක්‍රයිබ් කරන්න ලයික් කරන්න එකත් කමෙන්ට් කරන්න ෂයා කරන්න එච්චරයි එහෙන වැඩික කතා ඕන්න අපි අද පටන්ගමු අපේ අලුත් මලුත් වීඩියෝ එක හිරේ යන වැඩ මෙව්වා යාළුවා මේ පට්ට ආතල් වැඩක් තියෙනවා කරමුද ඕ කියපු පට්ට ආතල් වැඩේ මිනි හාට ටැක්ක ආතල් තම ඒ තියෙන් කෝමදනේ ආට ඩයිල්ලක් මිට නොව එත්තනමයි නිවන්සුව ජයරත්නක පීට යසයි පස්සෙ බලාගන්නම්කු මේ අවුරුද්ධවත් දෙයනය කියලා කලක්කයිල ඉන්න දීපන් ගෑනී කියලා හස්බන් කිව්වා යටහුටු අය වූ ජීවිතයට වගේ කතාවක් කියන කන්නේ පූස හොඳටම ගුටිකය හරි දුක Emotional damage ඔබේ හැකියාවට මගේ රැකියාවක් විවාහක ඔබ සඳහා හොරපොල් කඩන සරල ක්‍රම ඉක්මං කරන්න දැකපුද දැක්ක නෑවගේ පල්ලට කියනම් ගොඩක් ප්‍රශ්නය ඇතිවෙන එක නෑගලමට හිතෙනවා හිමීට සූම් කල පස්ස බලාග ජපාන තාක්ෂණය එන දියුණු විළුබක් ජපාන අමුතු ජාතිය මැසිල්ලයක් ඇවිත් තියෙනවා. ඒකත් කප්පයක් අරන් එතන තියලා බට්ටයක් ඔප්පු ගමන් බුක්කයි බත් කුලියක් එනවා. ඒ කන්න හැන්දක් ඕනි කියලා ඒක ඇල්ල හැන්දක් ගන්න හදද්දී කවුද කෙනෙක් බත් තරම් ගුලි කර කර ඉන්නවා. ඉතින් එයාත් අහක බලා ගන්න. මෙයා දැක්කේ නෑ වගේ එහෙමම හැන්ද විතරක් කරා. එහෙම මේ මැෂින් එක වහනවා. ජපානයේ මේ වගේ ඔටෝමැටික් මැෂින් බහුලව භාවිතා වෙනවා. ඒක ජපානයේ ගොඩක් දියුණු රටක් කියලා කියන්නේ. මිනිස්ත්‍රමය අල්ට්‍රා ප්‍රෝ මැක්ස් එය හින්ද මැරණ හැටි බලාගන්න පුළුවන් එයයි වලට අනුව ලෝකයේ විනාශ වෙන්න මෙහෙම සුබාදාමට හැමදේම යට බලමු මේ කරනගේ හිරිවැටලා ගිය කකුල් දෙක සීතල වුණායකෝ පම්මු බයිදුනා කැම්පස් එකේ කරන්න පුළුවන් හැම කොපාඩි වැඩේම කරලා ගමේ ගියාට පස්සේ මායි රූමන් රූම්මේට්
චූඩි මල්ලිනේ සුදු අතින් සැරසී පන්සල් යන්න ඕන. මම තමයි ඉක්මනට කැපෙන්නේ. ඔබට වඩා මම ඉක්මනට කැපෙනවා. ඩයලොග්. ඔයාලා කවුද මන්නේ? කැමරෙන් ගැන හිතන්නේ. මම ඩේටා කාඩ් එකක් දාලා ඒ බල්ල මේ බලද්දි කැපෙන ඩයලොග්. මීට ඩයලොග්. ඔයාලට පුළුවන් මාත් එක්ක කැපෙන්න. පිස්සු. වගකීමෙන් කියන්නේ මාදව හෙල්මට් දාලා පැද්දත් බේරුණ එකම කෙල්ලද. මන්නම් දන්නේ ඔව් අපි යම් පල්ලෙහාටම පස්සේ ජාත්‍යන්තර ප්‍රශ්නේ. ඔය තරහ අරගෙන මොකටද මේක බලමු මොකද්ද කියන්නේ. දැක්කත් ඇඹිලි පාටයක් කරලාගෙන අංකල් කෙනෙක් ගියා. ජැකට් එකක් දාලා. කවුද දැක්කේ? මොකටද මරාගෙන අපි උඹලටත් වාකාරි වැනෙන දෙයක් බලන්න තියෙනවනේ ඒ ඇතිනේ සාක්කිලියෝ. මෙන්න මේ මොකද්ද කියලා දන්නේ නැති කෙල්ලෙක් හම්බුනොත් දෙපාරක් හිතන්න එපා ගන්න. කෙල්ලෙක් කැතේ තත්ත්වයක්. මොකද්ද බං උනේ? කැඩිච්ච හાર્ඩ් එක ගන්නේ? හાર્ඩ් නෙමෙයි හાર્ට්. කැඩිච්ච හાર્ට් එක ගන්නේ නැද්ද? උඩ ඒත්තුගේ හાર્ට් එක කොහොමද වෙන්නේ? අර ගාලා පියමුවාක් තියෙන එකක් එහෙම නෙමෙයිනේ. අනේ දන්නේ බස් යම් පල්ලයක්. ඉස්කෝලේ විකට දුම් තරකට හනුමා රෝමස්සල කන්දුස්සන් ආපු හැටි බලෙන්ම මාව අල්ලන් යන අම්මට ඕනවට කරලා පෙන්නන්න මං. සජී අයියා. බලපන් මේ ගාම්භීර ගමන වෙන කාටත් යන්න පුළුවන්. බලපන් පට්ට ගාම්භීරත්වයක් තියෙන. අප්පගේ තේජසක් තියෙන. මොකෝ නෑ කියනවා. නයිජීරියාවේ වෙඩින් වලදී මනමාලියගේ ඔඩොක්කුවට මනමාලයාගේ පැත්තේ සල්ලි දාන්න ඕනේ. මනමාලි hina වෙනකම්ම දාන්න ඕනේ. ඒක යාළුවගේ විවාහ සංස්කෘතිය. බෑප්පා. හොඳේලාට නයිජීරියාව ඉපදුනේ. දැන් වෙඩින් එක අරන් ගෙදර යන ටිකට මනමාලයාගේ පැත්තේ උන් ටික හින්දිලා. ඒක සුපිරි වැඩේ නේ බං. නිකන් කාලා එන්න යන්න කියනට වඩා අඩු වෙනවා බං. මගේ ගෑරිනේම කියනවා බං hina වෙන්න මෙපා කිය. අඬන්න කියන සල්ලි දාන්න දාන්න. අවුලක් නෑනේ. වෙඩින් එක අරන් ගෙදර යද්දි ගොඩේ ගොඩ. බලපෑ ටැටුව එක ලස්සන. ජෝ මොකක්ද මේ ලංකාවට වෙන්නේ? මොකක්ද මේ වෙලා තියෙන්නේ? අවුල නැහැ කොහමද සුපිරි ටැටු එකක් ගන්න.
ටැටු එක මැදට මලක් කාන ලස්සන නැද්ද? කලාත්මකයි. සුපිරියක්. Emotional, damn it! පුරුදු පෙරහැරේ ලස්සන. මොනවද මේ අතුලේ යන බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එක නවත්තන්න. ඔය එකක්ද බම් මේ අතුලෙන් ප්ලේ වෙන්නේ? හොරණෑ පාට යන්නේ යන්නේ. ඩවුල් ටිකකුත් ඇහෙනවා. තම්මැට්ටම් වල ඉස්සරහට බැඳලා තියෙන අර මුණ පාට ඉන්නේ ඒකට තමයි බීට් එක දාන්න තියෙන්නේ. ඒ වගේ මට ඇහෙන්නේ. මොකක් වුණත් කොහොම වුණත් ආතල්ල. මොකද නැද්ද? වංගෙඩි දෙකක් එකට වැද්දුවා කියලා පිටි ගැටෙන්නේ නැහැ. මෝල් ගහක් ඕනමයි. තේරුම් ගන්න. කොච්චර වංගෙඩි එකට හැප්පුවා කියලා වැඩන්නේ. කවදා කොම ගියත් පිටි ටික කෙටෙන්නේ එතෙන්ද මෝල් ගහක් ඇඩ් වෙන්නම ඕනේ. එච්චරයි. ඒකයි න්‍යාය. Emotional, damn it! හරි එහෙනම් අදට ෆේස්බුක් ඉවරයි. එහෙනම් අපි රිංගමු ටික්ටොක් එක පැත්තට. සමසුර දැන් මං කියන එක අහගෙන ඉන්න බෑද? දැන් මම මෙතනට වෙලා මිනිත්තු 34ක් ඔයා කියන එක අහගෙන හිටියේද ඕනි? මම මෙතන මේ උගුර නේර හවෙනකන් ඊ තාප්පුවරට නැගලා ඉවර වෙලා එහා ගෙදර පොඩි එකාගේ ලව්ව ගුගේ අම්මට ආටලා උට මුතර මෙලන සීන් එක හොඳට අහගෙන ඉඳලා වෙනවා. සමසුර ඇවිල්ලා මෙතන මේ කියනකොට සමසුර නිකන් ඒක පිට්ටු කියලා පට්ටි ගවයා වගේ ඔහේ ආගෙන හිටියා. එච්චර තමයි මෙතන කරන්න දාන්නේ. දැන් එච්චරද කරන්න ඕනේ. දැන් මං ඔච්චර මේ නිවුස් එක හොයාගන්න වෙච්ච මහන්සි කරලා තමයි ආගෙන හිටියද? අනේ මං අහන් හිටියේ කියවන්න එපා. අහගෙන හිටියා නකෝ කියලා කිසි දෙයක් නැහැ මෙතන කෝ සපලදායි සම් විතර මෙතන මං විතරට කියවන්නේ අනේ දෙවියනේ මම කරත් දෙනවා මේ මිනිස්සුන්ට මගේ වටනාකමකුත් නැහැ මං කියන කිසි දෙයක වටනාකමකුත් නැහැ කියන්නම් කට වහගන්නකෝ අනේ දැන් මට කතා කරන්න බෑ මගේ හැඟීම ප්‍රකාශ කරගන්න බෑ ඔව් ඉතින් මට වටනාකමක් දෙන්න මිනිස්සු මගේ හැඟීම කර වටනාකමක් දෙන්නේ නැහැ අයියෝ දෙවියනේ මේ පොඩ මිනිස්සු රහුවලා කාලේ පරවෙන මගේ උත්තම පූජනීය දැන් කතා වෙන පැත්තකට යන්නේ ඇති දෝනියාද ඇති මේ මිනිහට නම් කිසිම හැඟීමක් දැනීමක් නැහැ. ගිය සති සම්පූර්ණ දැන් මේ වෙනකම්ම රෑ 9 මාර වෙනකොට හොඳට ගොරව ඉඳී. මට තේරුණා මේ මිනිහට දැන් මාවමදි. මේ මිනිහා කැමති ගෑනුනේ හීන ලෝකෙ. එනේ මේ තීකිරයට හීන ලෝකෙට. කුක්කු දිලා නලවන්නේ. මුලින් කිව්වේ මොකද්ද දැන් කියන්නේ මොකද්ද කියන්නකෝ. අනේ ප්ලීස් කීල නවත්ත ගන්නකෝ ප්ලීස්. හොර මාට්ටුවේ කෙනෙක්ද කතාව ගානට වෙනස් කරනවා. මේ මිනිහා අදත් මාත් එක්ක රණ්ඩු කරලා ඉවරලා යාළුවොත් එක්ක රවුන්ඩ් ගහන්නේ නැද්ද කොහෙද හදන්නේ? කවුද දන්නේ හොර ගන්නේ කියලා? හොඳට ඕම ඇති හාත් කට්ට වහගන්න. කට වැහුවට උයි නෙමෙයි හැමදාම මගේ හිතේ තියෙනවා. මේ ලේසින් අමතක කටහු. පොඩ්ඩක් සයිකෝ 100යි 800 ඊ තව 200ක් මදි බං අනේ මං ගාව සල්ලි නෑ බං. අද්ද බං උඹ ගාව කොයි වෙලාවකවත් සල්ලි නෑනේ මීයට 100 දැම්මෙත් මං මේ මං ගාව තව 100ක් තියෙනවා 100ක් දියා
100ක් නෑ බං 50ක් තියෙන්නේ. ආද තියෙන්නේ යෝ උඹ ගාව කාද්ද බං සල්ලි තිබ්බේ කමන්න ඔය 50 හරි දියන්කෝ 50 කරුට කියලා ෂේප් එකක් දාන්න පුළුවන් ඉන්නේ ඕ ෂේප් එකක් දාගමු. යවන්කෝ එන ඒ විම පර්ස් එක ගන්නවා මෙම යාලුවන අපිටත් ඇහුවත් සල්ලින අපා කරුමට පර්ස කැරලා බලපු වෙලාක ඉක්ක තරන් තින සල්ලි මහබැංකු හැරේපොට ලංකාව හැදුවන සිරිසේන දෙම්ම නැකිටපං මූ මැරිලද වන්ද නැකිටපන් සිරියා ඔප්පුකට No, damn it! පට්ටහුටු Quick question about පටහුටු I'm good. I just slipped. Tap lights. නංගිනෝ හොම යන්න ඉස්සර බලන්න යන්න ඉතින් සෙට් එකේ දෙක තුනක් රන් කරන යාළුවා කවුද කවුද කියන්නේ ඒ නංගි කතා කර කර ඉඳලා ගියේ ඒ අපේ නංගි ක්ලාස් ෆීස් ඉල්ලගෙන යනවා එයා හොඳ ඩාන්සර් ඈ මොන නංගි කෙනෙකුත් කළාද මට එහෙම කතාවක් කියලා නෑනේ අපෝ තව කොච්චර දේවල් කියන්න තියෙනවද ඒ මොනවාද අපේ බයත් හිතෙනවා මෙයාට ආදරය කරන්න මෙහෙමයි මම බබා ඔය හඳාන් ශාස්ත්‍ර විශ්වාස කරන්නේ නෑ හැබැයි මගේ හඳානේ කියලා තියෙනවා මම කවතරේ මැරි කරනවා නම් මැරි කරන්නේ පිටේ පල්ලපයක් තියෙන ගෑනු කෙනෙක් කියලා ඉතින් මගේ තියෙනවනේ තියෙනවා නේ බබා මේ චර විතර පල්ලපයක් ඉතින් ඉබියචෙක් එක්සර්සයිස් ලොකු පල්ලපයක් නෙවෙයි මේ පොඩි තෑන් තුඩක් වගේ ඩොට් එකක් එහෙනම් ඒක මකා ගන්න නැතුව තියාගන්න මේ අපි නංගිනවා ඔය හොමෙන් බල ටිකට් වන්න පොයන් යන්න මේ වාට නංගලා කීයක් ඉන්නවද හරියට බබා ගන්න දැන් කොටයි කියලා වීල් කන්නේ සීමාවක් තියෙනවා. මරුඩාල්ල කරේ හා ඔය එන්නේ අනිත් කොට අනේ මන්දවා උඹලා කොට ජීවිත ගැන නම් මට තේරෙන්නේ නෑවා. මේ උඹලා දා උස යන කල්ලේද නේදවා. හරි හිතන්න එපා. උඹලා කවදා හරි උසයයි. ඉතින් උඹලා කොට කීයදවා? මේක නෙමෙයි චමිතු. ඔය උඹ ඉඳගෙන ඉන්න නැත්නම් ඔය උඹේ උසද? උඹ එහෙන කොටයි යකෝ. ඒක මරු යකෝ දැන් ඉන්න පොඩි උණු තුසයි බං තොපි දෙන්නට වැඩිය. ලැජ්ජාවි බෑ බං. මේ උඹ දන්නවද කොටේ උන්ට ගල්ලා හින්දින්න ලැසි කියලා? ඔයද වෙන්නත් ඇති උඹලා කොටයිනේ. කෙලියනින්ද ඔලුවට ආයෙනම් කොටුන්ට විලු කරන්න හොඳද වලියන්නේද No, God, please, no, no. ගාමන් මුහුදු
ආයි අම්මෝ ආයි බඩු ආයි I thought it's a mongrel. Who's shouting? No, me. Vimalki Malli Kilvin. Carry on. මගේ පිරිමි කම මගේ ගෑණි කියා දේවි උඹේ වද නැයිලා මොන ගෑණි කියා වේලි මගේ වද නැයිලා උඹේ ගෑණි තින්න වේවි ගෑණුන්ගෙන් කන්නේ කොමත් කොන්ද පණ පාඩ පක්ෂ බේද අදාළ නැහැ මම රැප් ෆෑන් කෙනෙක් මම හැම රැපර් කෙනෙක්ගේම ෆෑන් කෙනෙක් උද්දනේ පොඩ්ඩයි කියා ගැන කුඩ්ඩා ප්‍රැක්ටිස් මොකා උඹට කුට්ටේ නෙවේ ස්කෝපා මොකට ට්‍රැක් ද ට්‍රැක් තමයි බයිපෝලර් හැබැයි කොහොම හරි ඉස්සරහ තමයි මේක පොඩි බෙලිට කියපන් උඹගේ ඉන්න කියලා පාඩුවේ නෝකා උඹ ඔය බැලි කියන එක මගේ මල්ලි උට වදන් දැම්මොත් මටත් නෑ පන්සල් පල්ලි මොන පිටියක් එකයි පිටියක් තරපු පොර කුකුලන්ට කුසෙට සුපිරි ගදුර පොර කුකුලු දිනාම වැරදි ස්ථාන වල පැවසීමයි වරද ඔක තමයි මට ගන්න ඔනුනේ උලුප්පා ඔම තමයි අනිතුන් වදානේ මං පුලුස්සා උඹට තේරෙයකම වරදේ ස්මෝකා කවුද නරක උඹ මව වුස්සා පසුතැවේ පසුද්දම යමන් මරුණු තැනට උඹව දාලයි වහන වලට උඹ දන්න ස්මෝකා මම වැළුවා පසුද්දා ආත්මයක් නැති උඹට ගැලපෙන ගේ සින්දු මගේ සින්දු විචාර කරන්න කලින් සැනි පොත් අරන් කියවපන් සාමාන්‍ය දැනීම් මේ තත්ත්වයට එන්න උඩ ගන්න වෙනවා හයිසන්බර්ග්ගේ බ්ලූමෙත් පිස්සුද හොත්තු මේ තත්තර එන්න කවුද කලේ කොහොම හරි සෙල්ලමේ ඉන්න ඩයල්ස් දෙකක් තමයි ඉතින් මිනිස්සු තමයි මව සුපිරිය උඩින් උස්සා උන්ට දොදු නෑ උන් දන්න කවුද සුදුස්සා දෙන්නගේම ටැලන්ට් සුපිරි නෑ මව රුස්සා ස්මෝකර් ඉතින් කොහොමත් කිං එක වෙනම එකක් දේවදත්ත ක්ලේමින් උල්ලු බුද්දා උඹම අවුලන ගින්නෙක් දෙවිලා උඹම දිනක හෙම්බත් වේ මං ඇතෙන් ඉන්නේ පයින ඔර වගේ අවුරෝරා ඒක බොස්ස හිනා වෙලා ඉන්නේ අවුලෝලා උත්තර කැදර කොළඹ වගේ උඹ එහෙම දුබ්බගේ මුතුන් මිත්තොත් උඹේ ඔය මුද්ද තියාගනි හුත්ත පිරිමිලා රටක පොඩි අය ඕනකට වැඩිවහම ඔයාලට තියෙන ප්‍රශ්න මොනවාද? පුරුෂයනි ඔයා ලොකු වෙලා ඔයාගේ නෝනට ළමයි 14ක් ඉන්නවා කියලා ඔයා උපකල්පනය කරන්න. හරි? ඔයාට ඇති වෙන ප්‍රශ්න කියන්න. ඕකේ 15 වෙනි එකව හදන්න නෝනව හොයාගන්න විදියකුත් නැහැ. ඕන කරා ප්‍රශ්න හරි ඒක ලොකුම ප්‍රශ්නේ. හරි. දෙවෙනි ප්‍රශ්නේ. පුරුෂයනි ප්‍රශ්න කියන්නකෝ. මට දෙවෙනි ප්‍රශ්න ටික කියන්න අපිට. අපිට ළමයි නැහැ කියන්නේ. Music. ඇයි බා අපිට ඔය කොහොමද ළමයි නැහැ කියලා දන්නේ? That's big question. Big question. එයාට ළමයි නැහැ කියලා මම කොහොමද දන්නේ? ටෙස්ටිං පාරක් කරානේ. Emotional damn it. එහෙම හරි දැන් මම වදයි කියලා අතාරින්න එපා කොල්ලෝ. අනාගතේ ඕගොල්ලෝ මේවා කරන්න ඕනේ දේවල් ගන්න ලංකාවට big question එනවා. හරි ලොකුම ප්‍රශ්නයක් තියෙනවා. කාටද ඒක තියෙන්නේ? කවීෂට තියෙන්නේ. කණක් ඇහිලා ඉන්න නෑලු. විශාල කරදරයක් වුණා නෙමෙයි. ඒකනේ බං ලොකුම ප්‍රශ්නේ. අර කියන්නේ කණක් ඇහිලා ඉන්න නෑ. මේ ඇත්තටනේ කණක් ඇහිලා ඉන්නත් නෑ. එකෙක් කෑ ගහලා ඉවර වෙනකොට අනිත් එක්කෙනා කෑ ගහනවා. ඔක්කොම නිදාගෙන ඉවරන නෝන කෑ ගහනවා. කිලියේ කිලියේ මනි මනි මේඝතෝපිල් ഒരു മഴമുള്ളാൻ പോകും ආතල් ටීචර් අපේ කාලේ මොඩේ ජොතේ අපි ගණන් ගෙලින්ම උඩටම ගිහිල්ලා කවුද යකෝ ලයිට් යව්වේ ධාතු සුනකයා. හරි එන අදට මේ වීඩියෝ එක අපි මෙතනින් නවත්තනවා. ලයිට් ගියා. එහෙනම් ඊළඟ සිකුරාදාත් යලි හම්බ වෙනකන් සාමෙන් සැපේ ගෙදෙට්ට වෙලා පරිස්සමට ඉන්න ඕනේ. එහෙනම් goodbye and see you again.